Welcome to my channel. ඔයත් Chinese bike එකක් ගන්න බලන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් Chinese bike එකක් ගැන හොයන කෙනෙක්ද? එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. වීඩියෝ එක ඉවරනකම් රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලන ගමන් දැන් එහෙනම් අපි යමු වීඩියෝ එකට. sexy look එක අපි වයිසලා දෙකියුන කියනවා. එතන නිකන් බැඩ් ඔක් කරලා තියෙන පොඩි එකක් තියෙනවා. right thank you වන්දනා අයියේ. ඔයාලා කවුරුත් දන්නවා මේ පාර තුන්වෙනි වරටත් පැවැත්වුණු World Motorcycle Day celebration එක. මේක මේ පාර අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 90 degrees වගේම STF එක වගේම Avon Signature ආයතනයත් සමගාමීව මේ celebration එක නීට් එකට පැවැත්වුණා. මේක බලන්න ආපු හැමෝගෙම අවධානයට ලක් වුණ බයික් ටික තමයි නිකෝට්ලාගේ Chinese bike. ඔයාලා මරාල කියන Chinese bike ටික. මේ මරාල වලින් වැට දාපු ඔයාලා කවුරුත් දන්න Stunt King ජූට් කියන්නේ අමුතුම කතාවක්. එහෙනම් අහලා බලන්නකෝ. මේ බයික් එක ගැන කියනවා නම් ලෝකයේ World Enduro Supermoto World Enduro race එකට handmade engine එක හදන මේ කම්පැනි. එතකොට දැන් අපි අරගෙන හුඟක් වෙලාවට අපි දන්නා පාරේ පදින බයික් එකක් මේකේ මොඩිෆිකේෂන් ලොකු දේවල් කරන්න ඕනේ. මේ මොම් දිනවා මම ඔයගොල්ලෝ ට්‍රේල් බයික් එක කියලා දෙන්න මෙතන ඉන්න හැම කෙනෙක් හදනවා. මේ හැම එකක්ම හැම ෆීචර් එකක්ම තියෙන බයික් එකක් අපි සාමාන්‍යයෙන් 16,80,000 විතර 2026 බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් පියාපදිච්ච සයිඩෝ පාරේ පදින්න අපි ලබා දෙන්න කොහොමද උදාහරණ කරලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ ජූට් තමයි හොඳම කෙනා මේකට මේ performance එක බලලා කතා කරන්න. මේ ඇවිල්ලා brand new තාම 0 mileage තියෙන්නේ. එතුමා තමයි මේ බයික් එක දැන් හදලා අපිට කමෙන්ට් එකක් දෙන්නේ. හොඳ කාරණයක් කිව්වා. සාමාන්‍යයෙන් අපි බයික් එකක් ගත්තොත් එතනම කිව්වා වගේ අපිට exhaust system එක ඊට පස්සේ අපිට can එකක් වෙනම දාන්න ඕනේ. disc එක ඒ වගේම sprocket මේ හැමදේම ගත්තාට පස්සේ තමයි අපි ඒකට ඇතුළත් කරගන්න ඒකට වෙනම වියදමක් යනවා. Yodarex යකාගෙන පොඩි හැඳින්වීමක් දෙන්නකෝ. අවිමාෂා ඒකට හොඳම උදාහරණයක් අපි ජපනීස් Yamaha company Honda Yamaha Suzuki Kawasaki අපි ජපානයෙන් brand new bike එකක් ගත්තී OEM ගේ standard එවන්නේ exhaust එකක් ඕන නම් අපි after market purchase කරන්න ඕනේ handle එකක් levers foot peg එතකොට main chain එක sprocket brake pad dish අන්නේ නම් after market අපි purchase කරන්නේ මොකද basic එවන්නේ එදිනදා වැඩවලට එවන්නේ අපේ performance වලට අපේ අවශ්‍යතාවය මත අපි part වෙනස් කරන එක තමයි system එක. නමුත් අපි KTM ගත්තා Europe වල KTM Ducati Husqvarna එතකොට gas එව්වා factory එකම modify වෙනවා. ඒවා අරන් අපිට after market ඕනේ නැහැ. මොකද ඒ exhaust company Acropovic දීලා දෙන්නේ. අපි ඒ බයික් එක brand new ගත්තී exhaust එක Acropovic chain එකේ දීලා තියෙන්නේ. brake pad dish brembo දීලා තියෙන්නේ. එතකොට factory රෙන්තා තමයි handle වෙන්නේ. ඉතින් එහෙම තමයි Europe වෙන්නේ. හැබැයි ඒ level එකට මම දැක්කා. මේ නම් මම අලුතෙන් ගත්තේ නම් brand name. හැබැයි සම්පූර්ණයෙන්ම after market ඇවිල්ලා තියෙනවා. මේකේ ඕ විස්තර මම දන්නේ නමුත් මට දකිද්දිම මේ ට්‍රිපල් ක්ලෑම්ප් එක එතකොට හැන්ඩල් එක ඒ අතරම මේක මේ සෙටා එකේ තමයි මම ඉස්සරහම දැක්කේ මේ පැත්තට බයික් එක වැටෙද්දී රිවර්ස් කැඩෙන්නේ මේ පැත්තට ෆ්ලෙක්ස් වෙනවා මේකේ ලේටර් ස්පොට් එක මම සෙටා එක දකින්නේ ඒක දැන් මේ වලට තේලා මේ පැත්තට එනවා
එතකොට OEM එකක් නැහැ හදිස්සිය බේසික් හැන්ඩල් එකම මේක වෙනවා කැඩෙන්නේ නැහැ. මේක අපිට ඒතර ඉස්සරහට පාවිච්චි කරනවා. හැන්ඩල් එකමයි මේ LED පොඩි උනාට ඒක ඇග්‍රෙසිව් ලුක් එකක් දීලා තියෙනවා. නමුත් ලොන්ග් පේනවා ඒක ටක්කල ඉන්ඩිකේට් කරනවා. එක්සෝස් එක හෝම් සිස්ටම් එතන රේසින් කාබ්ලත් එකක් ෆුල් එක්සෝස් එක මොඩිෆයි බ්‍රේක් හෝස් එකේ තමයි. සාමාන්‍ය බේසික් හෝස් එක අපිට කපන්න පුළුවන්. නමුත් මේක බෑ මේක රේසින් වලට සහ බ්‍රේක් එක පම්ප් වෙන ඔයිල් හොල්ඩර් ප්‍රෙෂර් වෙන මේ අපි සිග්නල් එකකට ඒ වැඩ කරන්න ඒ විදිහට බ්‍රේක් හෝස් ඩිෂ් එකක් තියෙන ෆ්ලවර් ඩිෂ් තියෙනවා. එතකොට මෙවුවා හුලං අපායන ඉක්මනට කූල් වෙන්න. එතකොට මැටීරියල් වෙනස් කරලා හැමදේම මොඩිෆයි වෙලා තියෙනවා. ඇයි මේ මොකද්ද මේ? රෙඩ් මේක කියන්නේ අමුන්නේ දුක් නෙමෙයි. තමයි විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ ඇවිල්ලා මේක චීන නිෂ්පාදනය කරන්නේ. දැන් හොඳ දෙයක් තියෙනවා මේ චීනයේ වුණාම මේක කොන්ටිනියුටි එකල් ප්‍රශ්න තියෙනවා. නමුත් මේක චීන නිෂ්පාදනය කරාට තනිකර යුරෝපීය නිෂ්පාදනය කරන බයික් එක විශේෂ කාරණේ තමයි දැන් ඔයාගේ ස්ටන්ට් කරන ටීම් එකේ ඔයාටයි මම ඇලෙක්ස් වඩීටයි දෙන්නටම ආරාධනා කරනවා මාත් එක්ක එන්න මේ ෆැක්ටරියට යන්න අපිට අවශ්‍ය විදිහට මේ බයික් එක නිෂ්පාදනය කරන්න. එයා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ රේසින් ફોකස් කරලා එනවා නම් මේ විදිහට දෙන්න ස්ටන්ට් ફોකස් කරලා එනවා නම් මේ විදිහට දෙන්න මේ අවශ්‍ය විදිහට මේ බයික් එක නිෂ්පාදනය වෙනවා. ඒ මොකද ප්‍රයිස් එක එකමයි. ඒ කියන්නේ පාරේ පදින කෙනාට මේ බයික් එක නෝමල් ගන්න පුළුවන්. ඒක නැත්නම් ස්ටන්ට් කරන ඕගොල්ලෝ මොකද නම් ස්ටන්ට් එකේදී වීඩියෝ එක කන්ට්‍රෝල් කරන්න එහෙම නැත්නම් අන්න ඒක වාඩි කියන්නේ ඕනේ. ඒ සමහරවිට මට ප්‍රශ්නයක් තියෙනවා ප්‍රයිස් අඩු කිව්වා. ප්‍රයිස් අඩු වෙද්දි මං හිතන්නේ ප්‍රොඩක්ට් එක බාල වෙනවා. අන්න ඒක හොඳ මේක. මොකද ප්‍රයිස් අඩුව කියන්නේ අපි දන්නවා ප්‍රයිස් අඩු කියන එකෙද්දි කොහේ හරි ඒක බාල කරනවා කියලා. නමුත් පෙනුමෙන් මට පේන්නේ ඔයා කිව්වා හරි යුරෝප් ටාගට් කරනවා නම් කැසිනම්බෝල ස්ටයිල් යුරෝප් තමයි අපි W1 එතකොට MT7 MT6 යන හයි එන්ඩ් වෙහිකල් ඔක්කොම හයි එන්ඩ් මෝටර් සයිකල් ඔක්කොම යුරෝප් යන ස්ටයිල් එකෙන් මම පටන් ගන්නවා. මම දැක්කා මේකේ ඒ වගේ. සා ප්‍රයිස් එක එක මොකක්ද ඒ සීන් එක? මේකේ ප්‍රයිස් එක අඩු වෙද්දී දැන් මේ බයික් එක අපිට ප්‍රයිස් එක අඩු වුණාට අපිට එක බයික් එකක් මිලදී ගන්න බෑ. මෙතනදී බයිසිකල් 5000ක් අපි මිලදී ගන්නවා කියලා ඒගොල්ලෝගේ ඇග්‍රීමන්ට් එක සයින් කරන්න ඕනේ. $10,10,000ක් ඩිපොසිට් එකක් තියන්න ඕනේ එකක් වටියත් එක්ක. ඒක මමයි අපි ලංකාවේ මේ බයිසිකල් දෙන්නේ. ඉතින් එතනදී මම නෙවෙයි අපේ විශේෂක සේනාධිපති අපේ සභාපතිතුමා එතුමා තමයි මේකෙදි මූලික දායකත්වයේ මාත් එක්ක දීලා තියෙන්නේ. මම ලංකාවේ තාරුණ්‍ය සිහිනේ උඩට ගේන්න එතුමා මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒක හරහා මමයි මේ බයිසිකල් එක ලංකාවට ගේන්න. අපි වෙන්න කියලා බයික් එකක් ගේනවා ඉන්දියාවට මේක ගේන්න බෑ. ඒකෝට අපි මේ මුදල් ගෙවලා ඒ අවශ්‍යතාවයේ මත පමණක්ම තමයි මේ බයිසිකල් එක අපිට ලංකාවට ගේන්න පුළුවන්. ඒ මත තමයි අපි මේ බයික් එක ලංකාවට ගෙනලා තියෙන්නේ. ඒකට අපි බයිසිකල් 5000ක් ලංකාවට ගේනවා කියලා පොරොන්දු ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒකට අපි $10,10,000ක් සල්ලි ගෙවලා තියෙනවා. අපි ප්‍රමාණය ලංකාවට ගෙනාවේ නැත්නම් ඒ මුදල අපි ණය කරගන්නවා. නමුත් මට විශ්වාසයක් තියෙනවා මේ බයිසිකලේ දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ජූට් මම වත් කතා කරන්න දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් ට්‍රැක්ටර් එකක් ගත්තොත් $10,000 15 ඊට වැඩි ගාණක් වෙනවා. මේ බයික් එකේ සමහර $16,50කට යනවා කිව්වොත් 2020 බ්‍රෑන්ඩ් ඊයපදිකේ සහිතව අපේ ලංකාවේ මේකට මොකද මම හැමදාම යතුරු පැලි කරුවන් එක්ක ඉන්නේ. මට මොකදයක් විතරයි කරන්න ඕනේ. මට මේකෙන් මුදල් උපයන්න අවශ්‍ය නැහැ. ඒක මට කොහොමදයි මම මේ දේ කරලා තියෙන්නේ. ඉතින් ඒකට මට ලොකු උපකාරයක් කරලා දෙනවා අපේ නිශ්චිත සේනාධිපති මහත්මයා. එතුමා හරහා මේ දේවල් මට සැබෑ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මගේ ප්‍රශ්නෙට උත්තරය ආවා. මම කිව්වනේ අඩුවේ කොහෙද දෙනවා නෑ. බල්ක් පේමන්ට් එක. දැන් ලොකු ක්වොන්ටිටි එකක් ගන්න ඉඳලා තමයි ප්‍රයිස් රේන්ජ් එක. මම ඒකට ඇග්‍රී මොකද මම ජපානයෙන් පාර්ට්ස් ඉම්පෝට් කරද්දී ඕක අපිට සේම් තමයි එකම දේ තමයි. සහ මේකේ ටයර්ස් දීලා තියෙන ටයර්ස් වලට කෙන්ඩා දීලා තියෙන. ගොඩාක් ජපානයේ පිරුණාන දෙන ගොඩාක් බයිසිකල් වලට මම දැකලා තියෙනවා කෙන්ඩා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ මේක ඕෆ් රෝඩ් सामान्य वक्त प्लांटेशन नियम बांधी हेतु लाइट वेट प्लास्टिक पेट्रोल टैंक के गविला दिन मार स्टाइलिश लुक आते थाने कर केटीएम वाला में हम लगी थी ये फील ले रहा है केटीएम होते हैं राइडर विजिट करने वाले गोड़ा का एक है ये वाले बाइसिकल अधीन से बाहर निकल हरियाणा होंडा यामा सुजुकी के मार फ्रेंडली अभी तक है मोहम्मद और तो गाना यहाँ बदिनो WR 200 එකේ ඉඳන්ම 98 ඉඳන්ම WR 15 කාලේ ඉඳන්ම WR ම තමයි ඒක කජුමාන වගේ අංගත් එක්ක ඉන්නවා නමුත් මෙන්න එහෙම නේ මොකද මගේ CR 450 එකක් තියෙනවා ගෑස් එකක් තියෙනවා KTM 60 එකක් තියෙනවා KTM Duke 690 R එකක් තියෙනවා මේ හැමදේම රයිඩර් විසින් කරලා දුවන්න යනවා ඒක මෙහාගේ තියෙනවා නිකන් යක්ෂයෙක් ඇහිලා වගේ ඒ කියන්නේ මේක ප්ලාන්ටේෂන් වලට නියම බාන්ඩයක්
ප්ලාන්ටේෂන් විතරක් නෙමෙයි ගුඩ් මේ මට බොහොම සන්තෝෂයි මේකෙන් ඉස්සෙල්ලා ප්‍රතිසං කරන මේ ඇවිල්ලා නොබි ටයර් එකක්. නොබි ටයර් එකක් ඇතුළේ මේ වගේ සර්විස් එක දුවන්න බෑ. ඒක හයිවේ යූස් කරලා අහලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට සුමෝටෝ එහෙම නැත්නම් පාරේ පදින ටයර්ස් එක මේ බයික් එක ලබා ගන්න පුළුවන්. නමුත් දැන් ඔයා මේක කරා මේ කරපු දේ ලොකු දෙයක්. මම පොරොන්දුවක් දෙනවා ඔයාලට. ඕගොල්ලෝගේ සන් ටීම් එක සම්පූර්ණයෙන්ම අපේ බයික් එකෙන් තමයි පදින්නේ. සම්පූර්ණයෙන් මොමිල තමයි මම මේක ලබා දෙන්නේ. මම අපේ ඉස්සරහින් කතා කරලා ඔයාගේ සන් ටීම් එකේ මින් ඉදිරියට මේ බයික් එක මොමිල පදින්න මම ලබා දෙනවා. ඒක සරලයි. Thank you very much මధుරංගනේ. Thank you very much. ඔව් අපි බලමු මේවත් එක්ක නේද? මොකද බයිසිකලේ ස්ටාර්ට් වලට පුළුවන් කියන්නේ පදින්න කොහොමද පුළුවන් වෙන්න බෑනේ. මොකද ගොඩාක් බ්‍රෑන්ඩ් බිල්ඩ් අප් කරේ අපි එහෙමයි. මොකද බේසික් බබා ඔක්කොම පදිනවට වඩා යකඩයක් හොඳට වද දීලා පදින්නේ නැහැ. ඒකට ඔරොත්තු දෙනවා නම් බේසික් එදිනදා යන එක නමින්. ඉතින් මාර ඇත්තටම සෙක්සි ලුක් එකක් මේ බයිසිකල් දෙකේ තියෙනවා. එතන නිකන් බැඩ් කරලා තියෙන එක පොඩි එකක් තියෙනවා. right thank you මధుරංගනේ.